ජෙරිද සිල්වා ජනරල්තුමාගේ දන්නේ තුමා මෙම පොත දොරට වඩින වෙලාවට සම්බන්ධ වෙන්න ලැබීම මම සතුටු වෙනවා. එතුමා මම හිතන්නේ 1994 ජනවාරියේදී තමයි ලංකාවේ යුද හමුදාපති ධුරයට පත් වුණා. ඉතාමත් දුෂ්කර කාලවකවානුවක් කිව්වොත් නිවැරදි කියලායි මම විශ්වාස කරන්නේ. මේ යුද්ධයේ දරුණුම කාලවකවානුව ආරම්භ වෙන්නේ එතුමා යුද හමුදාපති වුණා. අවස්ථාවේදී කිව්වොත් ඒක නිවැරදි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මෙතුමා යුද හමුදාපති වුණේ මතක හැටියට ඊට කලින් හිටපු යුද හමුදාපති ජෙනරල් සිසිල් වෛද්‍යරත්න ඉල්ලා ආශ්‍රී තිබුණු වකවානුවක වාතාවරණයක ඒ හමුදාපතිවරයා ඉල්ලාස් වෙන්න හේතු වුණේ 93දී ජනකපුර සහ පුනරින් වල සිදුවුණු දරුණු හමුදාමය පරාජය වලට වගකීම බාර අරගෙන ඒ ප්‍රහාරයෙන් වලදී අපේ සෙබළුන් මම හිතන්නේ 100 ගණනක් ජීවිත නැති වුණා. ඒ වගේම රුපියල් මිලියන 100 ගණනක ආයුධ කොටි සංවිධානය අතටපත් වුණු බව අපිට මතකයි. ඒ වගේ පරාජයක් හමුවේදී සේවයට හමුදාපතිවරයෙක් ඉල්ලාස් වෙලා තියෙන වකවානුවකදී ඒ හමුදාපතිවර තනතුරට පත්වෙන පුද්ගලයාට මහා බරපතල අභියෝගයක් තියෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒකම තමයි 94 ආණ්ඩු පෙරලියක් ඇති වුණේ. ඒකම ත්‍රස්තවාදය සහ යුද්ධය ගැන ඇති වුණු ප්‍රතිපත්තිය වෙනස්කම් එක්කත් මම හිතන්නේ මෙතුමට මුහුණ දෙන්න සිද්ධ වුණා. 94 දී එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා බලයට පත් වුණු පොදු පෙරමුණේ ආණ්ඩුවේ මමත් කැබිනට් ඇමතිවරයෙක් වෙලා හිටපු ඒ ආණ්ඩුවේ මුල් ප්‍රතිපත්තිය වුණේ අත් වශයෙන්ම යුගයේ යුද්ධ නොකර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අලුත් ආණ්ඩුව බලයට පත් වෙනවත් එක්කම මට මතක හැටියට සටන් විරාමයකුත් ප්‍රකාශයට පත් වුණා. නමුත් කොටින්ට සාකච්ඡා මාර්ගයෙන් අතරමැදි විසඳුමක් ඕන උනේ නැහැ. එයාට ඕන උනේ යුද්ධමය තුලින් වෙනම රාජ්‍යයක් දිනා ගන්න. ඒ කොටින් සටන් විරාමය පාවිච්චි කරේ යුද්ධයට ලෑස්ති වෙන්න හැම අවස්ථාවක. 94 දී පටන් ගත්ත සටන් විරාමය අප්‍රේල් වෙනකොට ඉවරයි. අපිට ආණ්ඩුවක් වශයෙන් ඉන්නකොට අපිට දැනුණා අපිට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. කොටි ආයිමත් යුද්ධය පටන් ගත්තා. 85 දී UNP ආණ්ඩුව යටතේ තීම්පු සාකච්ඡාවලට ඇති කරපු සටන් විරාමයන්ටත් ඒගොල්ලෝ කළේ ඒ ටිකම. ඒක වෙනසක් වුණේ නැහැ උන්ගේ ප්‍රතිපත්තිය. අපි හැබැයි මේවා දැකලා අපි කොටින් එක කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පැත්තකින් අපි ඉගෙනගෙන තිබුණා. අපි අවබෝධ කරගෙන තිබුණා. ජෙනරල් ජෙඩි සිල්වා හමුදාපති වෙලා හිටපු කාලේ ලැබපු වැදගත් ජයග්‍රහණයක් අපි පෙන්වුවා මෙතෙන්දී.
තමයි යාපනය අර්ධද්වීපය හමුදා පාලනයෙන් යටතට ගන්න එක. තීම්පු සටන් විරාමය කාලේ ඉඳලම යාපනය පාලනය කරේ කොටි 80 ගණන් වල. මේක 95 දී අල්ලගත්ත එක මම හිතන්නේ අපේ ලබාගත් එක ලොකු ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි යාපනය අල්ලගෙන යුද්ධය ඉවර වෙනකම්ම දිගටම පවත්වාගෙන ගිය එකත් මම හිතනවා අපිට වැදගත් වුණා. අපිට යාපනය ගැන කතා කරනකොට දේශපාලඥයෙක් වශයෙන් අපිට ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ ගැන කතා නොකරම බෑ. ඒ කාලේ යුද්ධයට රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ඔහු විශාල මෙයක් සිදු කරා. මම දන්නවා එතුමාට වැඩ කරන්න උඩින් හැබැයි බාධා මැද්දේ. ජානක පෙරරගේ ජනරල් ජානක පෙරරේ දායු හමුදා සේනාංක යාපනයේ නගරයට ඇතුල් වෙන්න ඕන්න මෙන්න තියලා මං හිතන්නේ. මං නිවැරදි වෙන්න පුළුවන් නිවැරදි විදීමට යටත් ඔය නම් කියනකොට ලන්ඩන් වල හිටපු අපේ ඒ කාලේ අපේ ජනාධිපතිතුමිය මතකයි රත්වත්තේ මහත්මයාට කතා කරා කියලා රත්වත්තේ මහත්මයා අපිට කිව්වා දුරකථන. යාපනයට ඇතුල් වෙන එක තරම් හොඳ නෑ මේ වෙලාවේ. නේද අනුරුද්ධ කියලා මොකද විස ගෑස් ප්‍රහාරයකට එල්ල වෙලා අපි ඒකට සූදානම් නෑ. ඒකින්ද යන එකේ තරම් ඇඟට ගුණ නෑ. ඒක නතර කරන්න කියලා තමයි එතුමිය උපදෙස් දුන්නාය කියලා අපි කැබිනට් මණ්ඩලයේ හිටිය අපිට අපි දැනගෙන හිටි. හැබැයි අනුරුද්ධ හැම වෙලාවෙම කිව්වේ මොන ගෑස්ද විස ගෑස් උන්ගර අපි ඒක නතර කරන්නේ නැහැ. තුමා මම දැන් තවත් ටෙලිෆෝන් කෝල්ස් එන්නේ ඉස්සෙල්ලා දුරකථන එන්නේ ඉස්සෙල්ලා එතුමා යාපනයට පැනගත්තා. යාපනයේ නගරයට පැනගෙන අර එපයි කියලපු ඇතුල් වෙන්න එපයි කියපු එක පැත්තකට වීසි කරලා දාලා උඩ මං හිතන්නේ මේ වෙලාවේ ටිකක් තරහ ගිහිල්ලා හිටියේ. ඉඳලා චෝදනා කරලා අපේ භාෂාවෙන් කියනවා නම් යකා නටලා යන්න ගියා. ඒක නිසා ඊට පස්සේ සිදුවීම මේ ජයග්‍රහණය එතුමිය සේනාධිනායකයා වශයෙන් දුන්නු නියෝගයකටත් වඩා මම හිතන්නේ නියෝගයක් කියලා එක නුත් ඒවා අමතක කරලා දාලා පැහැදිලිව ඒ සටනට ඉඩ දුන්නා හමුදාවේ ඒ නිලධාරීන්ට ඒ වැඩේ කරගෙන යන්න. පස්සේ ඒ කෙසේ වෙතත් අවසානයේ තුහියගේ අවසරය ලැබුණා. ඒක අපි කියන්න ඕන. එතුමිය ඒක යුද්ධය ගෙනියන්න දුන්නේ නැත්තම් මම හිතන්නේ යාපනයේ නගරය හමුදාවට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. පසුබසින්න වෙනවා. ජාතික කොඩිය යාපනයේ අවුරුදු ගානකට පස්සේ එසවුණා. සුබ නැකතකින් ඒ කොඩිය ඔසවන්නට පුළුවන් වුණයි කියලායි මම විශ්වාස කරනවා. ඒ නිසා මෙවැනි අසීරු කාලෙක
තමයි මේ සටන ඉදිරියට දියත් වුණේ. අපි හැම වෙලාවෙම විශ්වාස කරනවා අපේ හමුදාව ජාතීන් වශයෙන් මේ යුද්ධය දෙමළ ජාතිත් එක්ක කරපු යුද්ධයක් නෙවෙයි මුලින්ම. ත්‍රස්තවාදයට විරුද්ධ කරපු යුද්ධයක්. එක අවස්ථාවකදී මං හිතන්නේ කොඩිය උස්සන්නත් එපා කියලා කිව්වා. එවැනි තත්ත්වයකුත් තිබුණා ඒ කාලේ. මම හිතන්නේ ජෙරි සිල්වා මැතිතුමා ජෙනරල් හමුදාපති වෙලා හිටපු කාලේ තිබුණු දේශපාලන ජවනිකා අපිත් මම නම් කැමති නෑ ඒවා ගැන කතා කරන්න. නමුත් මෙවැනි වෙලාවක ඔබ යුද්ධය පිළිබඳව මෙවැනි යුද්ධ සාහිත්‍යයට එකතු වෙන වෙලාවේ ටිකක් මතක් කරත් වැරදි නෑ කියලයි මම හිතන්නේ. දෙවි කිසි වෙතත් 95 ඉඳලා 2001 වෙනකන් තිබුණේ භයානක තත්ත්වයක් අපේ රටේ. අපේ රටේ හමුදායි තම දුෂ්කරතාවයක් මැද්දේ තමයි යුද්ධ කරේ. අපේ ආණ්ඩුවේ කට්ටිය මුළු රට පුරාම යුද්ධයට විරුද්ධව හමුදාවේ චිත්ත ශක්තිය දුර්වල වෙන විදියට තවලම් සුදු නෙළුම් ව්‍යාපාර රට පුරා අරගෙන ගියේ. කා සඳහාද කියන එක මට තාම තෝරගන්න බෑ. ඒ කාලේ හමුදාවට බැඳෙන එක සම්පූර්ණ මං හිතන්නේ මේ කාලේ වෙනකොට යුද්ධ විරෝධී ප්‍රචාර නිසාම ගමේ තරුණයා බැඳුනේ නැහැ. අඩු වුණා. මම ඒ කාලේ පසුබෑම් ඇති වෙන එක තරම් පුදුමයක් නෙවෙයි ඒ නිසා. ඔන්න ඔය කාලේ තමයි අපි ඉගෙන ගත්තේ යුද්ධ නොකළ යුතු ආකාරය කියලා කිව්වොත් නෙවෙයි. අපි බලයට ගත්තාම එක ඉලක්කයක් ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්නේ. අපේ ආණ්ඩුව අපි දෙපැත්තට ඇද්දේ නැහැ. අපි සාමේ නම් අපි සාමේ. යුද්ධේ නම් යුද්ධේ. මේ දෙක අතර වැනි ඉන්න පුළුවන් කමක් තිබුණේ අපිට. අපි හැබැයි යුද්ධයත් සාමයත් දෙක පටලවා ගත්තේ නැහැ. ඒකින්ද තමයි මං හිතන්නේ අපි සාර්ථක වුණේ කියලායි මම විශ්වාස කරනවා. යුද්ධේ අඳුරු කාල පරිච්ඡේදය ගැන ඒ කාලේ අත්දැකීම් ලැබෙන හමුදා සමාජිකයන් මේවා මං හිතන්නේ ලියන්න ඕන. යුද්ධයෙන් මියගිය තමන්ගේ කීර්තිමත් සගයන් ගැන ලියන්න ඕන. අද ජීවතුන් අතර නැති සෙන්පතියන්ට තමන්ගේ මතක සටහන් ලියා තියන්න බැරි නිසා ඒ අයගේ සගයන් හරි තමන්ට ඒ සෙන්පතියන් ගැන තියෙන මතකයන් ලියන්න ඕන. ඔවුන්ගේ භාර්යාවන් ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන් යුද්ධය ගැන කතා කරපුවා ඔවුන් මුහුණ දුන්න ආකාරය ඒවා සමාජගත කරන්න ඕන ලියලා. ඒක තමයි මම ආරාධනා කරන්නේ. අපි මේ පොත නම් මම බැලුවේ නැහැ. නමුත් මම කවරේ බැලුවා. මෙතන කවරේ තියෙන ඉන්නවා.
කවරේ බැලුවාම අපේ ප්‍රධානම රණවිරුවන් 3 දෙනෙකුගේ පින්තූර තියෙනවා. අපි ආදරය කරමු. ජාති ආදරය කරන ජනරල් ඩෙන්සෙල් කොබ්බගත්, ජනරල් විජය විමලරත්න, කර්නල් ෆාසිල් ලාෆි මෙයයි. රට වෙනුවෙන් දිවි පුදුමු රණවිරු. ඒ මං හිතන්නේ 3 දෙනාම ජෙරිද සිල්වගේ අමුදා සගයන් වගේම අපිත් හොඳට හඳුනන පුද්ගලයන්. දුරගෙන හිටපු අය. මම හිතන්නේ සමහර කර්නල් ලාෆීඩ්ලා වගේ අය අපේ ගමේ 89-90 කාලේ සේවය කරා. ඒ සේවයේ ප්‍රතිඵලයේ පැත්තේ මගේ ළමයි කරගත්ත එක කසාද බැඳගත්තේ. ඉතින් මේ රටේ මුල් කාලේ යුද්ධයට නායකත්වය දීපු සෙම්පතියා තමයි ඩෙන්සිල් කොබ්බගඩු. මේ යුද්ධේ ඉවර කරපු හමුදා නායකයන් බිහි කරපු යුද්ධේ ගුරුතුමා තමයි මම හිතන්නේ කියලා කිව්වොත් නිවැරදි විජය විමලරත්න. ඔබන් ආගමික විශ්වාසයක් තියෙන මට මතකයි ඔය සටන් ආරම්භ කරන්න යනකොට තංගල්ලේ කාල්ටන් එකට ඇවිල්ලා ඊළඟ දවසේ උදේ පාන්දරින් කතරගම දේවාලෙට යන්න පිටත් වෙනවා හිඳලා කිප වතාවක්. මේ දෙදෙනා ගැන ඔහුන්ගේ සමකාලිකයන් මෙන්ම සටන් සගයන් වූ ජනරල් මතකයන් අපේ ඉතිහාසයට බොහොම වැදගත් වෙනවායි කියලායි මම විශ්වාස කරන්නේ. ෆාස්ලි සටන් බිමේ තිබුණු නායකත්වයෙන් දින පෙන්වූ වීරත්වයන් පිළිබඳ ඒ වීර වෘතාන්තයන් පිළිබඳ සනිටුහන් වෙන්න ඕන. මම හරි සන්තෝෂ වෙනවා කමල්ගේ පොත ලියලා සමාජයට ඒක යන නව පරපුරකට ඒක දීපු එක ගැන. මෑත ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණයන් ගැන. මේ මතක සටහන් වලින් තමයි වීරත්වය අගයන නිවහල් සමාජයක් අනාගතයේ බිහිවන්නේ. සමාජයක් බිහිවන්නේ. ඒකෙන් තමයි යුද්ධ සාහිත්‍යයක් ගොඩනැගෙන්නේ. ඒකෙන් තමයි අපේ තරුණයා ජවයක් ලැබෙන්නේ. අපේ රට පුංචි රටක් වුණත් මේ තිබිච්ච යුද්ධය මුළු ලෝකෙම හොල්ලපු යුද්ධයක්. ඒක අමතක කරන්න එපා. අද සමහරු ඒ සටන වෙනත් ආකාරයකින් පෙන්වන්නට හදනවා. යුද විරුවන් අද අපරාධකරුවන් වශයෙන් හංගඩු ගහන්න හදනවා. එයට විදේශිකයන් ලවා නඩු අසවන්න සූදානම් වෙනවා. ඒක සංහිඳියාවට ප්‍රශ්නයක් වෙනවලු. ඒ ගැන කතා කරන එක සංහිඳියාවට ප්‍රශ්නයක්. එය සමරන එක ඒ ජයග්‍රහණය සංහිඳියාවට ප්‍රශ්නයක්. නාවික හමුදාවෙන් නිලධාරීන් ගහලා ඇදගෙන ගිහිල්ලා හිර කරගෙන ඉන්නකොට ඒ හිර කරපු අයට දඬුවම් කරන එක සංහිඳියාවට ප්‍රශ්නයක්. පොලිසිය නිලධාරීන්ට
ගහලා කපලා ඒ කපපු අයට දඬුවම් කරන එක සංහිඳියාවට ප්‍රශ්නයක්. හැබැයි යුද්ධය මේ රට නිදහස් කරගත්ත. ඔබට මට අනාගත පරපුරකට රටේ පාරේ බැහැලා යන්න ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් ගොඩනගපු එක කරපු රණවිරුවන් ඒ කරපු ක්‍රියාවලිය අපරාධයක් බවට පත් කරන්න තත්දරන සමාජයක් රටක් නායකත්වයක් අපිට තියෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. මේවා පිළිබඳව උදා අපි දන්නවා අපේ හමුදාවේ විනයගරුක හමුදාවක්. විනයගරුක හමුදාවක්. උන්ට යුද්ධ කරන්නට අනදුන්නම යුද්ධ කරා. උන් මානුෂික මෙහෙයුමක් කරේ. ඒක අපි නිර්භයව කියනවා. උන් යුද්ධ අපරාධකරුවන් නෙවෙයි. උන් අවංකව ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරා. රට නිදහස් කරගත්තා. ඔවුන්ගේ ඒකට ඔවුන් හිරගෙවල් වල දාන එක නෙවෙයි යුතුයකම. කොටියට වන්දි ගොනකොට රණවිරු වගේ මිය ගිය රණවිරු වගේ භාර්යාවට වන්දි නැහැ. ඒකයි අද සමාජය. ඒකයි අද තත්ත්වය. ඒක නිසා මෙවැනි අවස්ථාවකදී මේ රටේ මේ ජාතියේ අනාගත පරපුරට ඔබතුමා කිව්වා වගේ දයන් ජාතික මහත්මයා මේක කියවන්න මේක විෂය ධාරාවක් කරන්න මේ පොත් විෂය ධාරාවක් බවට පත් කරන්න ඕන පාසල්වල මේ පිළිබඳව කළ යුතු කාර්යය එකයි. ඒ ගෞරවය උන්ට හිමි විය යුතු අනාගත පරපුරකට මේවා යන්න ඕන. අපි අදත් එදා රණවිරුව ගැන කතා කරා. අද මම සන්තෝෂ වෙනවා. අද මම මේන රණවිරුවන් ගැන කතා දෙවනි උත්සවයේ මම ගමක දෙයියෝ විට ගමට ගියාම අද පන්සලේ ඉඩම රණවිරු ස්මාරකයක් හදලා ඒක මට කියලා විවෘත කරලා ඔවුන්ගේ පින්තූර තියලා තාප් එක හැම 18 දෙනෙක් ඒ ගමෙන් මිය ගිය අය වෙනුවෙන් මල් තියන්න ඒ දෙමව්පියන් සහ භාර්යාවන් ඇවිල්ලා දරුවොත් එක්ක උන්ට උපහාරයක් කරා. ඒ කියන්නේ අපේ ගමේ මිනිසුන්ට ඒක අමතක වෙලා නැහැ. ඒක අපේ ගමේ මිනිසුන්ට අමතක වෙලා නැහැ. අපේ පන්සලේ හාමුදුරුන්ට ඒක අමතක වෙලා නැහැ. ඒකින්ද තමයි ඒ තත්ත්වය තියෙන්නේ. ඉන්ද මිනිසුන්ගේ හදවතින් මේක උදුර ගන්න බෑ මොනවා කරා. එනිසා මම ජෙනරල් ජෙරි ද සිල්වාගේ ප්‍රයත්නය අගය කරනවා. අගය කරමින් එතුමන්ට මම සුබ පතනවා. ඔබට ස්තුතියි.